සමහර වෛද්‍ය ප්‍රතිකාර ගැන කතා කරන්න අපි ටිකක් විතර පැකිලෙනවා. හැබැයි ඒ දේවල් ගැන පැහැදිලිව දැනගෙන ඉන්න එක හරිම වැදගත්. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඒ වගේ අත්‍යවශ්‍ය වෛද්‍ය ක්‍රමවේද දෙකක් ගැනයි. ඒ තමයි ගුද සහ යෝනි මාර්ග කරහා ඖෂධ ලබා දෙන එක. අපි බලමු කොහොමද මේ දේ ආරක්ෂිතව ඒ වගේම රෝගියාගේ ගෞරවයට කිසිම හානියක් නොවන විදියට කරන්න කියලා. අපි මෙන්න මේ ප්‍රශ්නෙන් පටන් ගමු. බෙහෙත් පෙත්තක් බීලා ලෙඩක් සුව කරගන්න එක හැම වෙලාවෙම හැමෝටම කරන්න පුළුවන් දෙයක්ද? ඇත්තටම නෑ. හිතන්නකෝ සමහර අයට ගිලිමේ අපහසුතාව තියෙනවා. සමහර වෙලාවට කටින් බෙහෙත් දෙන එක සුදුසුම දෙති අවස්ථා තියෙනවා. අන්න ඒ වගේ වෙලාවට තමයි අපිට මේ විකල්ප ක්‍රම අවශ්‍ය වෙන්නේ. ඉතින් ඇයි අපි මේ ක්‍රම පාවිච්චි කරන්නේ? හේතු කීපයක්ම තියෙනවා. මං කලින් කිව්වා වගේ ගිලෙන්න අමාරු අයට එහෙම නැත්නම් කටින් බෙහෙත් දීම අගුණ අවස්ථාවලදී මේවා පාවිච්චි කරනවා. ඒ විතරක් නෙමෙයි. හිතන්නකෝ ආසාදනයක් හරි වේදනාවක් හරි තියෙද තැනටම කෙලින්ම බෙහෙත් කරන්න ඕන වුණාම මේක හරිම ඵලදායී ක්‍රමයක්. සමහර ඖෂධ විශේෂයෙන්ම හෝමෝන වගේ දේවල් ශරීරයට වඩාත් හොඳින් අවශෝෂණය කරගන්නත් මේ ක්‍රම උදව් වෙනවා. හරි. අපි එහෙනම් දැන් බලමු පළවෙනි ක්‍රියාවලිය. ඒ කියන්නේ ගුද මාර්ගය හරහා ඖෂධ ලබා දීම ගැන. මේකෙදි අපි ප්‍රධාන වශයෙන් කතා කරන්නේ සපොසිටරි, ඒ කියන්නේ ශරීර උෂ්ණත්වයට දියවෙන ගුද වර්ති සහ එනිමා කියන ක්‍රම ගැනයි. මේ ක්‍රියාවලිය පටන් ගන්න කලින් ප්‍රධානම කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි රෝගියා ඉන්න ඕනේ ඉරියව්ව, අනික අවශ්‍ය උපකරණ. රෝගියාව වම් පැත්තට හරවලා හාන්සි කරවන්නේ අපේ ගුද මාර්ගයේ තියෙන ස්වභාවික වක්‍රය නිසා ඖෂධය ඇතුල් කරන එක පහසු වෙන හින්දා. ඒ වගේම ආරක්ෂාවට අත්වැසුම්, පහසුවට ලිහිසි තෙල් සහ හැමදේම පිරිසිදුව තියාගන්න තැටියක් කියන දේවල් අනිවාර්යම ඕන. හරි. දැන් බලමු මේකේ පියවර ටික. මුලින්ම පැහැදිලි කරලා කැමැත්ත ගන්න ඕන. රෝගියාට මේ ගැන කියලා එයාලගේ විශ්වාසය දිනා ගන්න එක තමයි වැදගත්ම දේ. ඊළඟට සූදානම් වීම. රෝගියාව නිවැරදි ඉරියව්වට ගෙනල්ලා පිරිසිදු අත්වැසුම් දා ගන්න ඕන. තුන්වෙනි පියවර තමයි මෘදු ලෙස ඇතුල් කිරීම. ලිහිසි තෙල් ටිකක් පාවිච්චි කරලා හරිම හෙමින් මෘදුව ගුදවර්ති ඇතුල් කරන්න. ඊළඟට විවේකය. ඖෂධය ඇඟට උරා ගන්න විනාඩි 5ක් 10ක් විතර ඒ ඉරියව්වම ඉන්න කියලා උපදෙස් දෙන්න. අන්තිමටම සටහන් තැබීම. මොන ඖෂධයද දුන්නේ, කීයටද දුන්නේ, රෝගියාගේ ප්‍රතිචාරය කොහොමද කියන එක නිවැරදිව ලියලා තියෙන එක වෘත්තීය වගකීමක්. මෙන්න මේක නම් හරියටම මතක තියාගන්න ඕන දෙයක්. වැඩිහිටියෙකුට නම් ඖෂධය ඇතුළු කරන්න ඕන ගැඹුර සෙන්ටිමීටර 2.4 අතර ප්‍රමාණයක්. ඇයි ඒ? මොකද ඖෂධය හරියටම මාංශ පේශි ස්තරය පහු කරලා ඇතුලේ තියෙන ශ්ලේෂ්මල පටලයට ගැටෙන්න ඕන. එතකොට තමයි ඒක දිය වෙලා හරියටම ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ ගැඹුර හරියටම තියාගන්න එක අත්‍යවශ්‍යයි. ඉතින් මේ ක්‍රමය වැඩියෙන්ම පාවිච්චි වෙන්නේ මොන වගේ දේවල් වලටද? ගොඩක් වෙලාවට වේදනාව අඩු කරන්න, උණ පාලනය කරන්න, මලබද්ධය වගේ තත්ත්වයන්ට ප්‍රතිකාර කරන්න, ඒවටම වමනය, ඔක්කාරිය වගේ දේවල් නවත්තන්න දෙන බෙහෙත් සඳහා මේක ඊටම සාස්ත්‍රික ක්‍රමයක්. හොඳයි. අපි දැන් යමු අපේ දෙවනි ක්‍රියාවලියට. ඒ තමයි යෝනි මාර්ගය හරහා ඖෂධ ලබා දීම. මේකදී අපි කතා කරන්නේ ක්‍රීම් වර්ග, පෙති, ඒ වගේම පෙසිරිස් වගේ ඖෂධ වර්ග ගැන. මේ ක්‍රියාවලියේදීත් ඉරියව්වයි උපකරණයි හරිම වැදගත්. සාමාන්‍යයෙන් රෝගියාට පහසු ඉරියව්වක් වෙන උඩුවටට හාන්සි වෙලා දණහිස් දෙක නවාගෙන ඉන්න ඉරියව්ව තමයි පාවිච්චි කරන්නේ. උපකරණ විදිහට ඖෂධය ඇතුල් කරන ඇප්ලිකේටර් එකක්, ආරක්ෂාවට අත්වැසුම් සහ පසුව පාවිච්චිට පෙරනියල් පෑඩ් එකක් අවශ්‍ය වෙනවා. මෙතනදීත් පියවර ටික පිළිවෙලට කරන්න ඕන. මුලින්ම සහ වැදගත්ම දේ තමයි පෞද්ගලිකත්වය. රෝගියාගේ ගෞරවය උපරිමයෙන්ම ආරක්ෂා කරලා හැමදේම පැහැදිලි කරලා කැමැත්ත ගන්න. ඊළඟට සූදානම් වීම. යාලව නිවැරදි ඉරියව්වට අරගෙන අත්වැසුම් පළඳින්න. තුන්වෙනුළු මෘදුව ඇතුල් කිරීම. ඇප්ලිකේටර් එකක් හරි අත්වැසුම් දාපු ඇඟිල්ලක් හරි පාවිච්චි කරලා හෙමින් ඖෂධයේ සම්පූර්ණ ගැඹුරටම ඇතුල් කරන්න. ඊට පස්සේ විවේකය. ඖෂධය ක්‍රියාත්මක වෙන්න පොඩි වෙලාවක් දිගා වෙලා ඉන්න කියලා කියන්න. අන්තිමට ලේඛනගත කිරීම. ඖෂධයේ නම, වෙලාව සහ ප්‍රතිචාරය හරියටම සටහන් කරන්න. යෝනි මාර්ගය හරහා ඖෂධ ලබා දීම ගොඩක් වෙලාවට යොදාගන්නේ දිලීර ආසාදන වගේ දේවල් වලට කෙලින්ම ප්‍රතිකාර කරන්න. ඒ වගේම හෝමෝන ප්‍රතිකාර සඳහා සහ යෝනි මාර්ගයේ ස්වභාවික සනීපාරක්ෂක සමතුලිතතාවය නැවත හරිගස්සන්නත් මේ ක්‍රමය පාවිච්චි කරනවා. හරි. අපි දැන් ක්‍රමවේද දෙකම කරන විදිය ගැන කතා කළානේ. හැබැයි මේ ක්‍රියාවලි දෙකටම පොදු කවදාවත් වෙනස් නොවන විශ්වීය මූලධර්ම ටිකක් තියෙනවා. ඒ තමයි සුරක්ෂිතභාවය, ගෞරවය සහ නිවැරදිව හැමදේම සටහන් කරලා තියෙන එක.
මේ වාක්‍ය තමයි මේ හැම දෙයකම පදනම. සෑම විටම රෝගියාගේ ගෞරවය, පෞද්ගලිකත්වය සහ වෘත්තීය භාවය පවත්වා ගන්න. මේක නිකම්ම වචන ටිකක් නෙවෙයි. මේක තමයි සෞඛ්‍ය සේවයක හරය වෙන්න ඕන. ඔන්න බලන්න මේ සුරක්ෂිත භවය පළමුව කියන පිරික්සුම් ලයිස්තුව. ආසාදන පාලනය හැමතිස්සෙම අත්සෝදලා පිරිසිදු අත්වැසුම් දාන්න. මේකෙන් රෝගියාව වගේම ඔබවත් ආරක්ෂා වෙනවා. රෝගියා හඳුනා ගැනීම. BHT එක බලලා රෝගියා හරි කෙනාද කියන තහවුරු කරගන්න. මොකද වැරදි කෙනෙකුට බෙහෙත් දෙන එක බරපතල දෙයක්. වෛද්‍ය නියෝගය, ඖෂධය දෙන මාර්ගය මාත්‍රාව දෙපාරක් චෙක් කරන්න. පොඩි හරි සැකයක් තියෙනවා නම් අහන්න. නිරීක්ෂණය, කැසීම, අපහසුතාව වගේ අතුරු ආබාධ ගැන හැම වෙලෙම අවධානයෙන් ඉන්න. නිසි ලෙස බැහැර කිරීම. පාවිච්චි කරපු දේවල් નિયમિત ක්‍රමයට අනුව බැහැර කරන්න. මේවා ගැන තර්ක කරන්න බෑ. මේවා අනිවාර්යෙන්ම පිළිපදින්න ඕන නීති. අවසාන වශයෙන් අපි හැමෝම මතක තියාගන්න ඕන වැදගත්ම දේ තමයි මේ. ක්‍රියාවලිය කියන්නේ තාක්ෂණික දෙයක්. ඒක පුහුණුවෙන් ලබා ගන්න පුළුවන්. නමුත් සත්කාරය කියන්නේ මනුස්සකම. ඕනෙම වෛද්‍ය ප්‍රතිකාරයක හරිය වෙන්න ඕන තාක්ෂණික දක්ෂතාවය විතරක්ම නෙවෙයි ඒකට එකතු වුණු මනුෂ්‍යත්වය සහ දයානුකම්පාව.